හයි ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඩේ vlog එකක් ගේන්න හිතුවා. ඉතින් අද අපි දෙන්න අනුරාධපුරේ ගියා. අපේ පුංචි වැඩක් තියෙන හොස්පිටල් එකට ගිහලා කරගන්න. ඉතින් ඒක කරගෙන තමයි මේ අපි දෙන්න යන්නේ. ඉතින් මේ පේන්නේ මහ කනදරා වැව. අවුවත් හොඳටම සරයි. දන්නවනේ ඉතින් මේ දවස්වල අවුව කොහොමද කියලා. ඉතින් මේ අනුරාධපුරේනේ. ඉතින් අවුව කොහොමත් සරයි. ඉතින් අපි හොස්පිටල් එකට ආවා. මේක තමයි හොස්පිටල් එක. ඊට පස්සේ අපි හොස්පිටල් එකේ වැඩ කරගෙන රිපෝට් එක ගන්න පැය 3කින් තමයි එන්න කියලා කිව්වේ. ඉතින් පැය 3ක් අපි මොනව කරන්නද කියලා අපි ගියා CIB එක පැත්තේ රවුමක් දාලා එන්න. ඉතින් අපි ලේසියකට අනුරාධපුරයෙන් ඇඳුම් ගන්නෙම නැති තරම්. මම නම් ඕවරින්ම තමයි ඇඳුම් ගන්න අපිට. නමුත් ඉතින් ගියප් එකේ මොනවා හරි ගන්න ඕන කියලා අයියට ෂර්ට් එකක් ගන්න කියලා තමයි අපි ගියේ. ඉතින් ටිකක් වෙලා ඉස්සර පස්සේ යාට මේ ෂර්ට් එක හිතට අල්ලවුවා. ඉතින් අපි ඒකත් අරගෙන ඉතින් මගේ ජීවිතේ එක කොටසක් නේ පින් කරන එක. ඉතින් අද පොය දවසේ හින්දා පින් වැඩක් විදිහට කරගන්න මම හිතුවේ අයියත් එක්ක කතා වෙලා සඳහිරු සෑය වඳින්න ගියා. ඉතින් අපේ ජීවිතේ විඳිනවා වගේම අපි සල්ලි හොයනවා වගේම අපේ ජීවිතේට කවදාරි අපි මැරෙනවනේ. එතකොටත් දෙයක් අපි කරගන්න එපානේ. ඉතින් එක එක විදිහ මල් තිබ්බා. දාස්පතිය මල්, නෙළුම් මල්, ඔලු මල් ගොඩක් තිබ්බා. නමුත් මම ඔලු මල් ටිකක් අරගෙන අන්න සඳහිරු සෑය වඳින්න ගියා. ඉතින් මගේ ජීවිතේ මම සඳහිරු සෑය ඇත්තටම වැඳලා තිබ්බෙම නෑ. ඉතින් මට ගොඩාක් සතුටුයි ඒකත් මට වැඳ ගන්න මගේ ජීවිතේ පුළුවන් වුණා කියන එකට. ඉතින් විදිහට තමයි සෑය පේන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. හිතට ආර සැනසීමක් දැනෙනවා මට නම් මේ පින් කරනවා කියන එකෙන්. ඉතින් අවුව සැරින්දා ගොඩක් අවුව සැරයි. ඒ හින්දා කකුල් පිච්චෙනවා යන්න අමාරුයි. ගොඩක් කවුරුත් හිටියම නැති තරම්. ඉතින් අපි දෙන්න මලුත් තියලා හිමීට වන්දනාමාන කරගෙන චුට්ටක් ඇවිද්දා. ඇවිදින්න බෑ තරම් රස්නේ වැඩි පින් පිච්චෙනවා. ඒ හින්දා අපි ටිකක් වෙලා ඉඳලා මිරිස වැටියට යන්න කියලා හිතුවා. ඉතින් මිරිස වැටියත් මං වැඳලා තිබ්බෙම නෑ මගේ ජීවිතේටම. මම වැන්දේ පළවෙනි වතාව. ඉතින් ඇත්තටම සතුටුයි අද මට මේ චෛත්‍ය දෙක වැඳ ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්‍රයක්නේ. ප්‍රශ්න වලින්ම නිර්මාණය වෙච්ච පොතක් වගේ තමයි. ඉතින් අපි මේ ප්‍රශ්න නැත්තේම කල්පනා කර හිටියම අපිම මානසික වැටෙන්නේ. ඒ හින්දා අපේ මනස නිදහස් කරන්න පුළුවන් එකම තැන තමයි මේ පන්සල කියලා කියන්නේ. හිතන යන දර්ශන කියන තැන තමයි පන්සල. ඉතින් මම නම් මගේ ජීවිතේ ප්‍රශ්නයක් ආව ගමන් පන්සලට තමයි යන්නේ. ඒ තරම් මාරම නිදහසක් දැනෙනවා ජීවිතේට. ඉතින් මිරිසවැටියත් මම වන්දනාමාන කරගෙන යන අතර මගේ මේ යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් එයාලා චුට්ටක් බලලා යන්න කියලා තමයි ඉතින් හදන්නේ. ඉතින් වෙලාව නම් තව එහෙම. ඉතින් බලන්නකෝ හැම තැනම ඉන්නේ යාළුවා. බලන්නකෝ යාළුවා අපු සංවාදයක වගේ කතාව. ඉතින් වෙලාව යන්න ඕනේ හින්දා අවුවත් සැරයිනේ. ආයෙ කොහෙවත් අපි ගියේ නෑ. ඊට පස්සේ අපි බසක්කුල වලට වෙලා චුට්ටක් හෙවණට වෙලා හිටියා වෙලාව ටිකක් යනකම්. ඉතින් මම චුට්ටක් අයියට විස්තර කියලා දුන්නා. ඉස්සර බසක්කුල වලට මේ නම කිව්වේ අබේරව කියලා තමයි කිව්වේ. පස්සේ තමයි බසක්කුල මොනේ කිව්වේ. ඉතින් මම විස්තර ටිකක් කියලා දුන්නා. ඉතින් චෛත්‍ය රුවන්වැලිසෑය පේනවා. ඊට පස්සේ අපි ඉවරලා හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකට ගිහලා හොස්පිටල් එකේ චුට්ටක්ලා ඉඳලා රිපෝට් එකක් අරගත්තා. ඉතින් රිපෝට් එකත් අරගෙන අපි යන්න කියලා තමයි පිටත් වුණේ. ඉතින් හවසට මහ කනදරාව පේන්නේ මෙන්න මේ විදියට හරිම ලස්සනට පේනවා. ඉතින් අද මගේ වලොග් එක ලස්සනයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට පුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.